ඉතින් සුබ දවසක් වේවා කියලා අදත් මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඕන WhatsApp එකට ලොකු update එකක් ඇවිත් තියෙනවා. ඔයාලා දකින්න ඇති. ඒ තමයි Meta AI එක. ChatGPT, Google Gemini, DeepSeek වගේ AI platform වලට ගොඩක් සමාන AI එකක් විදිහට මෙන්න මේ Meta AI එක බලා ගන්න පුළුවන්. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙන්න මේ WhatsApp එකට ආපු AI feature එක කොහොමද use කරන්නේ සහ ඒකෙන් වැඩක් ගන්න කොහොමද කියන එක ගැන. right ඉස්සෙල්ලාම Play Store එකකින් WhatsApp එකට අප්ඩේට් තියනවාද බලලා අප්ඩේට් කරගන්න ඕනේ. ඊළඟට මම WhatsApp එක ඕපන් කරගෙන ෆෝන් එක රොටේට් කරගන්නවා. right දකුණු පැත්තේ පහළින් අපිට Meta AI feature එක බලා ගන්න පුළුවන්. මේක ටච් කරාම AI assistant ඕපන් වෙනවා. ඉන්ටර්ෆේස් එකේ ඉහළින් අපිට Meta AI with Llama 4 කියලා බලා ගන්න පුළුවන්. Llama 4 කියන්නේ Meta AI වල හැකියාව බල ගන්නවන මූලික තාක්ෂණය. සරලවම කිව්වොත් Meta AI වල මූලික මොලේ තමයි මෙන්න මේ Llama 4 කියන්නේ. ඉන්ටර්ෆේස් එකේ මැද අපිට Meta AI ලෝගෝ එකත් එක්ක Ask Meta AI anything කියලා බලා ගන්න පුළුවන්. ඊට පහළින් අපිට AI එකෙන් අහන්න පුළුවන් hint තියෙනවා. ඒක ගොඩක් හොඳ දෙයක්. නොදන්න කෙනෙකුට උනත් මේ AI එක ගැන සරලව තේරුම් ගන්න පුළුවන්. අපිට මේ Meta AI එකත් එක්ක කතා කරන්න පුළුවන්. පුළුල් පරාසයක මාතෘකාව ගැන ප්‍රශ්න අහන්න වගේම කාලගුණය, ප්‍රවෘත්ති, ක්‍රීඩා ප්‍රතිඵල, වට්ටෝරු, සංචාරක ගමන් විස්තර ගැන තොරතුරු උනත් අහලා දැනගන්න පුළුවන්. right මුලින්ම මම AI එකෙන් අහනවා ශ්‍රී ලංකාවේ travel කරන්න පුළුවන් ලස්සනම තැන් මොනවද කියලා. ඒ නිසා මම මෙතන type කරගන්නවා what are the most beautiful place to travel in Sri Lanka කියලා. ඉස්සෙල්ලම අපිට මේ AI assistant වල privacy and policy වලට agree වෙන්න ඕනේ. ඒ නිසා මම මේක okay කරගන්නවා. ඊළඟට මම type කරගත්ත ප්‍රශ්නය Meta AI එකට send කරගන්නවා. right මෙන්න මේ විදිහට මම ආපු පළවෙනි ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවා. උඩවලුව නැෂනල් පාක්, මාදුරුව නැෂනල් පාක්, නකල්ස් මවුන්ටන් රේන්ජ්, බඹරකාන්ත ෆෝල්ස් වගේ ස්ථාන කීපයක්ම උත්තර විදියට සවිස්තරාත්මකව බලා ගන්න පුළුවන්. ඊට අමතරව තවත් විස්තර හොයාගන්න පුළුවන් ලින්ක් වගේ දේවලුත් අපිට දීලා තියෙනවා. ඊළඟට මම අහනවා ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති කවුද කියලා. ඒ නිසා මම මෙතන type කරනවා who is the current president of Sri Lanka කියලා. ඔන්න මට උත්තරේ ලැබුණා the current president of Sri Lanka is Anura Kumara Dissanayaka කියලා. මෙතනදී සවිස්තරාත්මක තොරතුරු එක්ක Wikipedia link එකක් බලා ගන්න පුළුවන්. AI වලින් ෆොටෝ සහ වීඩියෝ ජෙනරේට් කරනවා කියන එක ගොඩක් දෙනෙකුට ඉන්ට්‍රස්ටිං මාතෘකාවක්. ඉතින් මෙන්න මේ Meta AI එක හරහා අපිට ෆොටෝ ජෙනරේට් කිරීමේ හැකියාව තියෙනවා. මම මුලින්ම සිංහයෙක්ගේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්නවා. ඒ නිසා give me a photo of a lion කියලා type කරලා send කරගන්නවා. right image එක generate වෙලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ generate වුණ image එකේ quality එක කොහොමද කියලා. image එකේ පහළින් Meta AI logo එකත් බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ generate වුණ image එක gallery එකට save කරගන්නවා. හරි ඊළඟට වචන ගණන ටිකක් වැඩි කරලා තවත් photo එකක් generate කරලා බලමු. මෙතනදී මම type කරගන්නවා give me a photo of a monkey sitting on a chair and holding a coconut කියලා. ඔන්න ඒ prompt එකටත් photo එකක් generate වුණා අපිට බලා ගන්න පුළුවන්. මේ photo එකත් ගොඩක් හොඳ quality එකකින් බලා ගන්න පුළුවන්. මම ඉල්ලපු විදියට ගොඩක් සමාන photo එකක් generate කරලා දීලා තියෙනවා. content creator කෙනෙකුට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉස්සරහට එන අප්ඩේට් වලින් videos generate කිරීමේ හැකියාවත් මෙන්න මේ Meta AI එකට ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. bad news එකක් තියෙනවා. ඒ තමයි මේ Meta AI එකට තවම සිංහල support කරන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි භාෂාව නොදන්න කෙනෙකුට මේ AI එකෙන් වැඩක් ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන් පුළුවන්. මුලින්ම Play Store එකෙන් Google Translator කියන app එක download කරගන්න ඕනේ. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ Google Translator app එකේ ඉන්ටර්ෆේස් එක. Google Translator app එක පෞද්ගලිකව මට ගොඩක් ප්‍රයෝජනවත් වෙන app එකක්. විවිධ රටවල් වල භාෂා 200කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ app එකේදී අපිට බලා ගන්න පුළුවන්. right මෙතනදී මම සිංහල සහ ඉංග්‍රීසි භාෂාව තෝරගන්නවා. ඊළඟට සිංහල කීබෝඩ් එකක් භාවිතා කරලා උදාහරණයකට ශරීරයට ශක්තිය ගෙන දෙන ආහාර මොනවද කියලා type කරලා go කියන icon එක touch කරනවා. right මම type කරපු සිංහල වාක්‍යය මෙතනදී ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ස්ක්‍රීන් එකේ මාක් කරලා තියෙන තැන ටච් කරලා ට්‍රාන්ස්ලේටර් කරගත්ත වාක්‍ය එහෙම නැත්නම් ප්‍රශ්නය කීබෝඩ් එකට කොපි කරගන්නවා.
රයිට් මං ආයෙත් WhatsApp එකේ කලින් හිටපු Meta AI එකට එනවා. ඊළඟට ටයිපින් බාර් එක උඩ තප්පර දෙකක් ටච් කරගෙන ඉඳලා paste කියන ඔප්ෂන් එක ටච් කරගන්නවා. ඔන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් කලින් කොපි කරගත්ත ප්‍රශ්නය මෙතෙන්ට කොපි වුණා. ඊළඟට මම මේ ප්‍රශ්නය Meta AI එකට සෙන්ඩ් කරගන්නවා. ඔන්න ප්‍රශ්නෙට උත්තරය ලැබුණා. complex carbohydrate protein rich food කියන මාතෘකාව යටතේ ශක්තිය ලැබෙන ආහාර මොනවද කියලා සඳහන් කරලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ මැසේජ් එක උඩ ටච් කරගෙන ඉඳලා ස්ක්‍රීන් එකේ මාක් කරලා තියෙන තැන ටච් කරලා මේ රිසල්ට් එකත් කොපි කරගන්නවා. ඊළඟට නැවතත් Google Translate app එක මම ඕපන් කරගන්නවා. මෙතනදී මම language එක මාරු කරගන්නවා. ඊළඟට මම කොපි කරගත්ත මැසේජ් එක මෙතනට paste කරගන්නවා. right ඔන්න ටිකක් පහළට යනකොට අපිට Meta AI එකෙන් ලැබුණු රිසල්ට් එක සිංහලෙන්ම බලා ගන්න පුළුවන්. ඔන්න දැන් ගොඩක් හොඳට ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙකුට උනත් මේ Meta AI එකෙන් වැඩක් කරගන්නේ කොහොමද කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මම කලින් කිව්වනේ Meta AI එකට තාම සිංහල සපෝට් නැහැ කියලා. අපි ඒක try කරලා බලමු. මට සිංහල කෙටි කතාවක් දෙන්න කියලා සිංහලෙන් type කරගෙන මම මේක AI එකට send කරගන්නවා. ඉතින් ඔයාලා දකින්න ඇති සිංහල කෙටි කතාවක් ජෙනරේට් වෙලා ටික වෙලාවකින් ස්ටොප් වුණා. ඉතින් දැනට සිංහල ලැන්ග්වේජ් එක සපෝට් කරන්නේ නැහැ. හැබැයි ඉස්සරහට එන අප්ඩේට් වලින් නම් සිංහල සපෝට් කරයි කියලා සැකයක් නැතුව කියන්න පුළුවන්. හේතුව තමයි මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ටිකකට කලින් ජෙනරේට් වුණ සිංහල කෙටි කතාව ජෙනරේට් වෙනකොටම මම මේක කොපි කරගත්තා. මේ සාම්පල් බලනකොට නම් ඉස්සරහට ලංකාවේ අපිටත් Meta AI එකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් තවත් දෙයක් තියෙනවා. අපි WhatsApp එකේ chat එකක ඉන්න වෙලාවටත් මේ AI එකෙන් වැඩක් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ මල්ලි කාර්මික විප්ලවය ගැන ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙතනදී මම කීබෝඩ් එකේ @ එක ටයිප් කරාම Meta AI කියලා ෆීචර් එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මම මේ ෆීචර් එක ටච් කරලා මේ මල්ලි ආපු ප්‍රශ්නය ඉංග්‍රීසි වලින් සෙන්ඩ් කරගන්නවා. රයිට් ඔන්න කාර්මික විප්ලවය ගැන සම්පූර්ණ විස්තරයක් අපි දෙන්නටම පේන විදිහට Meta AI එකෙන් තප්පර කීපයක් ඇතුළත හොයලා දුන්නා. මේකත් ගොඩක් හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්. මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ prompt එක වැඩි දියුණු කරලා ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න විදිය. අපිට කැමති prompt එකක් use කරලා මෙතනදී ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. රයිට් ඔන්න ෆොටෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ගොඩක් ඇඩ්වාන්ස් විදිහට ජෙනරේට් වුණ ෆොටෝ එකක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යෙන් මේ දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න. මම හිතනවා මේ Meta AI එක අනාගතයේදී ගොඩක් හොඳට අප්ඩේට් වෙයි කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ AI ෆීචර්ස් තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවට බලපෑමක් වෙන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒ නිසා මම ඒ ගැන සරල පැහැදිලි කිරීමක් කරන්නම්. මේ Meta AI එකත් එක්ක අපි කතා කරන දේවල් සේව් වෙනවා කියලා Meta සමාගම කියලා තියෙනවා. හැබැයි Meta AI එකත් එක්ක අපි බෙදා ගන්න තොරතුරු මකලා දාන්න ඉල්ලා සිටීමේ විකල්පයක් තියෙනවා කියලා Meta සමාගම සඳහන් කරලා තියෙනවා. කෙසේ වෙතත් WhatsApp එකේ අපේ සාමාන්‍ය කෝල් මැසේජ් Meta සමාගමටවත් AI එකටවත් බලන්න හැකියාවක් නැහැ. මොකද ඒ දේවල් වෙන්නේ කෝඩින් ක්‍රමයකට. මේ ගැන වැඩි විස්තර ඔයාලට WhatsApp එකේ help center එකෙන් දැනගන්න පුළුවන්. මගේ පණිවිඩය තමයි දැන හෝ නොදැන අලුත් වෙන තාක්ෂණෙත් එක්ක ගනුදෙනු කරනකොට Tamanගේ පෞද්ගලික තොරතුරු බෙදාගන්නේ නැතුව ඉන්න එක තමයි ගොඩක් දුරට හොඳ. මොකද තාක්ෂණය කියන්නේ දවසින් දවස අලුත් වෙන වෙනස් වෙන දෙයක්. ඉතින් මේ AI ෆීචර් එක WhatsApp එකට විතරක් නෙවෙයි මේ වෙනකොට Meta සමාගම විසින් Messenger app එකටත් අප්ඩේට් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක set වෙන්න. වීඩියෝ හොඳයි නම් like කරලා යාළුවන්ට පාන share කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ගෙන් එන්නම්. මම ප්‍රබෝධ් විජේසිංහ.